දවසක් මනෝවෛද්‍යවරයෙක් දේශනාවක් අතරතුර ඔහු ඒ වෙලාවේ එතනට පැමිණි සියලු දෙනාටම බැලුම ගානේ අතට දෙනවා. බැලුම ගානේ අතට දීලා ඒක පුම්බලා තම තමන්ගේ නම ඒ බැලුමේ ලියන්න කියලා කියනවා. දැන් හැමෝම බැලුම පුම්බලා ඉවර වෙලා එක එක්කෙනාගේ නම තමන් ළඟ තියෙන බැලුමේ ලියනවා. ඉතින් ඊට පස්සේ මේ මනෝවෛද්‍යවරයා එතන තිබුණ කාමරයක් පෙන්නලා කියනවා තමන්ගේ බැලුම ඒ කාමරයට ගිහිල්ලා දාන්න කියලා. දැන් හැමෝම දුවලා ගිහින් ඒ කාමරයට තමන්ගේ බැලුම දානවා. හැමෝම බැලුම කාමරයට දාලා ආපහු දුවගෙන එනවා. ආවට පස්සේ මනෝවෛද්‍යවරයා මෙන්න මෙහෙම කියනවා. දැන් කට්ටියම දුවලා ගිහින් විනාඩි 2ක් ඇතුළත තමන්ගේ නමට අදාළ බැලුම තෝරගෙන එන්න. දැන් හැමෝම දුවලා ගිහින් තමන්ගේ නම ගහලා තියෙන බැලුම හොයනවා. විනාඩි 2ක් ගත වුණා. මනෝවෛද්‍යවරයා සංඥා කරනවා. ඒත් කවුරුත් තමන්ගේ නම තියෙන බැලුම හොයාගෙන නැහැ. පස්සේ මනෝවෛද්‍යවරයා හැමෝටම අඬ ගහනවා. හැමෝටම මං තව එක අවස්ථාවක් දෙන්නම්. හැමෝම කාමරයට ගිහින් තමන්ට මුලින්ම හම්බ වෙන බැලුම අරගෙන ඒ බැලුමේ නම සඳහන් කෙනාට බැලුම දෙන්න. ඇත්තටම විනාඩියකටත් වඩා අඩු කාලයකදී තමන්ට අදාළ බැලුම් එක තමන්ගේ අතටම ඇවිල්ලා තිබුණා. අවසානයේ මනෝවෛද්‍යවරයා හැමෝටම අඬ ගහලා මෙහෙම කියනවා. අපේ නියම සතුට රැකගන්න නම් අනිත් කෙනාව සතුටින් තියන්න ඕන. එතකොට අපේ මානසික සහනය අපිට නොඅඩුව ලැබෙනවා. ආත්මාර්ථකාමී විදිහට තමන් ගැනම පමණක් හිතද්දි ජීවිතේ සැබෑ සතුට සැහැල්ලුව කවදාවත්ම ගන්න බෑ. ඉතින් මේ කියපු දේ ඇත්තනම් තවත් කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් දවසක මුණ ගැහෙමු.